වම්බටු මෝජුව මුලින්ම කරන්නේ අබ ටිකක් අරගෙන ඒ ටික ග්‍රයින්ඩ් කරගන්නවා. මිරිස් ගලක් තියෙන කෙනෙක් නම් ඒ ටික මිරිස් ගලේ විනාගිරිත් එක්ක මිශ්‍ර කරලා අඹර ගන්න පුළුවන්. මට තියෙන මිරිස් ගලක් නැති නිසා මම ග්‍රයින්ඩ් කරගන්නවා. මේ ග්‍රයින්ඩර් දාලා අබ ටික කුඩු කරලා ඉවර වෙලා ඒකට මම දානවා විනාගිරි මේසෙන් 2මාරක් විතර. ඊට පස්සේ ලුණු කුඩු එකතු කරනවා අවශ්‍ය ප්‍රමාණයක් හිතලා. ඊට පස්සේ සීනි මේසෙන් 2මාරක් විතර මම එකතු කරලා මේක හොඳට මිශ්‍ර කරනවා. මිශ්‍ර කරලා ඉවර වෙලා මේ අබ මිශ්‍රණය වහලා පැත්තකින් තියෙනවා අනිත් පැර ටික ඉවර කරගන්නකම්. ඊට පස්සේ මම කපාගත්ත බටු වලට කහ ටිකක් මිශ්‍ර කරලා අත ගාලා ඒක ගැඹුරු තෙලේ පැද ගන්නවා. අබ වම්බටු ටික පැදෙද්දි කළු වෙන්න නොදී රත්තරන් පාට වගේ වෙනකම් බැද ගන්න ඕනේ. එහෙට මෙහෙට පෙරලමින් බැද ගන්න ඕනේ. ඊට පස්සේ වම්බටු ටිකත් මම තෙල් බේරෙන්න පැත්තකින් තියලා තියෙනවා. ඒ අතරතුර මම ඉඟුරු පොඩි කෑල්ලකට සුදු ලුණු බික් 3-4ක් දාලා හොඳට පේස්ට් එකක් වෙනකම් කොටලා පැත්තකින් තියා ගන්නවා. වම්බටු මිශ්‍රණයට දාන්න ඕන නිසා. ඊට පස්සේ මම මේ වම්බටු මිශ්‍රණයට සුදු ලුණු ටිකක් බෙදලා එකතු කරනවා. ඒක නම් මගේ කැමැත්ත. ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඊට පස්සේ මම අමු මිරිස් පොඩ්ඩක් පලාගත්ත අමු මිරිස් තප්පර 4-5ක් විතර පාට වෙනස් වෙන්න කලින් බෙදලා එළියට ගන්නවා. ඊට පස්සේ මම රතු ලුණුත් එහෙමයි තප්පර 5-6ක් බෙදලා ඉවතට ගන්නවා. ඊට පස්සේ හදන්නේ මම වම්බටු මෝජුව හදන්න තමයි ලෑස්ති වෙන්නේ. මැටි ඇතිලියක් ලිපේ තියලා ඒකට තෙල් පොඩි ප්‍රමාණයක් යොදලා ඒකට මම එනසාල් කරාඹු නැටි කරපිංචා දාලා අර අඹරගත්ත සුදු ලුණු එතකොට ඒ මිශ්‍රණයේ සුදු ලුණු කොටලා ගත්ත මිශ්‍රණය දාලා ඒකට කහ ටිකක් මිරිස් කුඩු ටික තර කෑලි මිරිස් චුට්ටක් ඒ ටික දාලා හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ මම මේකට දානවා අර අබ මිශ්‍රණය හදලා මුලින් තියාගත්ත අබ මිශ්‍රණය දාලා ඒ ටිකත් කවලම් කරලා ඒකට මම දානවා ඊට පස්සේ තක්කාලි සෝස් ටිකක් දැන් ගම්මිරිස් තක්කාලි සෝස් ගම්මිරිස් දාලා කවලම් කරලා ඉවර වෙලා මේක ඕන ලුණු බලන්න පුළුවන් මේ වෙලාවේ. ඊට පස්සේ මම හදාගත්ත එතකොට මේ මිරිස් ටික රතු ලුණු ටික බටු ටික සුදු ලුණු ටික මේ ඔක්කොම දාලා හොඳට කවලම් කරගන්නවා. මේ ඔක්කොම කරන්නේ අඩු ගින්දරේ මේ ටික ඔක්කොම මිශ්‍ර කරලා ටික වෙලාවක් උයලා වහලා තියෙනවා. මේ තියෙන්නේ මම හදාගත්ත මගේ වම්බටු මෝජු.